මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතුරු මාළු ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් මං ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම විනෝදාංශයක් විදිහට ප්‍රයිටර් මසුන් නැති කරන්න බලාපොරොත්තු වෙන අයට සහ මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන අයට සුභාරංචියක් තමයි අරගෙන ආවෙත් තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වෙද්දි මයිපෙට් මිම්මැදුරට ප්‍රයිටර් 200කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයා ප්‍රයිටර් ඇති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් ප්‍රයිටර් ගන්න අවශ්‍ය කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකෙන් මං ගාවින ප්‍රයිටර් වර්ග ගැන සහ ඒ ප්‍රයිටර් වල මිල ගණන් ගැන කියන්නම්. සිල්ලර මිලදී ගන්නවා නම් කොහොමද සහ තොග මිලදී ගන්නවා නම් කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නම්. ඉතින් යාළුවනේ අපි වැඩි දෙයක් කතා කරන්න නැතුව කෙලින්ම වීඩියෝ එක පැත්තට යන්න. දැන් ඔයාලට පේන ඉතින් මෙතන මම මේ පෙන්නනවා ප්‍රයිටර් ටික. මෙන්න මේ වගේ ප්‍රයිටර් ප්‍රමාණයක් මේ වෙද්දි මට ලැබිලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ප්‍රයිටර් අතරේ මම ඔයාලට පෙන්නන්නම්. මෙයාලයි පාට ටිකක් වෙනවා. මේ බලන්න රතු පාට කොළ පාට ඔය වගේ විවිධාකාර පාටවල හොඳින් වර්ධනය වෙච්ච සාමාන්‍ය සෙන්ටිමීටර් 4.5ක් 5.5ක් වගේ ප්‍රමාණයට වර්ධනය වෙච්ච ප්‍රයිටර් මෙතන ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනද මම මෙතන පෙන්නන ප්‍රයිටර් ටික මේ ප්‍රයිටර් වල යාළුවනේ ඉන්නවා half moon එක full moon එක ආයි normal ප්‍රයිටර් ඉන්නවා. ඒ වගේම යාළුවනේ elephant එක ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ වර්ග ටිකක් තමයි මට මේ වෙද්දි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි බලමු යාළුවනේ මේ එක එක ප්‍රයිටර් වර්ග වල කොහොමද මෙයාලගේ වර්ධනය සහ මෙයාලගේ මිල ගණන් කොහොමද කියලා අපි එහෙනම් බලලිමු. හරි එහෙනම් යාළුවනේ මම ඉස්සල්ලාම යන්නම් normal flight එකට. ඉතින් normal flight එකේ යාළුවනේ මං ගාව දැනට ඉන්නවා සෙන්ටිමීටර් 4ක වගේ ප්‍රමාණය පිරිමි සත්තු රුපියල් 120ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් සිල්ලර මිලදී ගන්නවා නම්. ඉතින් යාළුවනේ ඔයා flight 20කට වඩා 20ක් හෝ 20කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා නම් උදාහරණයක් විදිහට ඔයා මිම්මැදුරක් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක අලෙවි කරන්න පාරක හරි වෙනත් ස්ථානයක තියෙන අලෙවි කරන්න අරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් නම් වාට ඊට වඩා අඩු මුදලකට තොග විදිහට මිලදී ගැනීම හැකියාව තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ෆ්ලයිට් 20ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගත්තොත් අනිවාර්යයෙන්ම මීට වඩා ගාණ ගොඩක් අඩු වෙනවා. ඉතින් යාළුවනේ මම මෙතන කිව්වේ සෙන්ටිමීටර් 4ක වගේ ප්‍රමාණයට වර්ධනය වෙච්ච normal ෆ්ලයිට් එකේ මිල ගණන් තමයි කිව්වේ. එහෙම නැතුව එලිෆන්ට් ටියවත් වෙනත් වර්ගයක ෆ්ලයිට් වලවත් මිල ගණන් නෙමෙයි. හොඳයි අපි එහෙනම් ඊගාවට බලමු. මම මෙතන මේ පෙන්නන ප්‍රමාණි ෆ්ලයිට් එක ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඉතින් යාළුවනේ මෙතන ඉන්නවා සාමාන්‍ය සෙන්ටිමීටර් 4.5මාරත් 5.5මාර අතර වගේ ප්‍රමාණයට වර්ධනය වෙච්ච පිරිමි සත්තු. ඉතින් මේ normal ෆ්ලයිට් එකක් තමයි මෙතන මේ ඉන්නේ normal එක සහ මෙතන ඉන්නවා half moon full moon වගේ වර්ග කිහිපයකුත් ඉන්නවා. ඉතින් යාළුවනේ මෙයාලා ඔයාලට මිලදී ගැනීම හැකියාව තියෙන රුපියල් 200ක වගේ මුදලකට සිල්ලර මිලදී ගන්නවා නම් ඉතින් ඔයා තොග මිලදී ගන්නවා නම් මෙයාලා ඊට වඩා අඩු මුදලකට ඔයාට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ තොග මිලදී ගන්න නම් මම අර කලින් කිව්වා වගේ ෆ්ලයිට් 20ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න ඕනේ. ඒ මොනදින් ඔයාලට පුළුවන් මීට වඩා අඩු මුදලකට මේ ෆ්ලයිටර්ස්ලා මිලදී ගන්න. හොඳයි අපි යන් යාළුවනේ නම් ඊගාව වර්ගෙට ඊගාවට යාළුවනේ දැන්ට මට ලැබිලා තියෙනවා එලිෆන්ට් ටිය ෆ්ලයිට් එක. ඉතින් යාළුවනේ එලිෆන්ට් ටිය එකේ ඔයාලට පේනද මෙන්න මේ වගේ පාට තමයි දැන්ට මං ගාව තියෙන්නේ. සවාට අවශ්‍ය පාට තියෙනවා නම් විතරක් යාළුවනේ කෝල් කරන්න. මොකද මේ පාට ටික විතරයි දැන්ට තියෙන වෙනත් පාට වර්ග ආපුවම මම ඔයාලට ආයේ වීඩියෝ එකක් දාන්නම්. ඒතර ඔයාලට අවශ්‍ය පාට වර්ග ඉන්නවා නම් බලලා කෝල් එකක් දෙන්න. නැත්නම් තේරුමක් නැති වෙනවා ඔයා මට කෝල් කරන එක. මොකද මං ගාව ඉන්න වර්ග විතරයි මම මෙතන මේ දාන්නේ වීඩියෝ එකේ. ඉතින් යාළුවනේ මේ එලිෆන්ට් ටිය එකේ මෙන්න මේ වගේ ෆ්ලයිට් ටිකක් දැන්ට ඉන්නවා මට හම්බෙලා තියෙනවා. සෙන්ටිමීටර් 4.5මාර 5.5මාර වගේ ප්‍රමාණයට වර්ධනය වෙච්ච එලිෆන්ට් ටිය ෆ්ලයිටර්ලා ඉන්නවා. ඉතින් යාළුවනේ මේ එලිෆන්ට් ටිය ෆ්ලයිටර් පිරිමි සතෙක් ඔයාලට සාමාන්‍ය රුපියල් 250ක වගේ සිල්ලර මුදලකට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයා එක්කෙනෙක් මිලදී ගන්නවා නම් තමයි 250 වගේ මුදලක් වෙන්නේ. ඔයා මේකෙන් ප්‍රයිටර් 20ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා නම් මීටත් වඩා අඩු මුදලකට මිලදී ගැනීම හැකියාව තියෙනවා. තොග මිලට වඩා මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඕනම වර්ගයක ෆ්‍රී මේල් එකක් දැන්ට වඩා මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ෆ්‍රී මේල් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් normal ප්‍රයිටර් ගෑනුස්තෙක් රුපියල් 70ක් 75ක් විතර වගේ මුදලකට වඩා මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ එලිෆන්ට් ටිය ෆ්ලයිටර් ගෑනුත් එක්ක සාමාන්‍ය රුපියල් 150ක් විතර වගේ මුදලකට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකෙත් යාළුවනේ මාර කලින් කිව්වා වගේ සිල්ලර මිල ගණන් තමයි මම මෙතන කිව්වේ තොග මිලදී ගන්නවා නම් ඔයා 20කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන් මිලදී ගත්තොත් මීට වඩා ගොඩක් අඩු මුදලකට ඔයාට මිලදී ගැනීම හැකියාව තියෙනවා.
හොඳයි යාළුවනේ එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඔයාටත් ප්‍රයිට මොන හරි මිලදී ගන්න අවශ්‍ය නම් මගෙන් මම මෙතන නම්බර් එක දාලා තියෙනවා. ඔයාට අවශ්‍ය වර්ග ඉන්නවනම් යාළුවනේ මම මෙතන දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. අනිත් එක තමයි යාළුවනේ බස්නාහිර පළාතේ කෙනෙක් නම් විතරක් ඔයා කෝල් එකක් දෙන්න. මොකද දැන්ට මට ඩෙලිවරි පහසුකම් නැහැ. අනිත් ප්‍රදේශවලට ඩෙලිවරි කරන්න. ඉතින් ඒක නිසා යාළුවනේ බස්නාහිර පළාතේ කෙනෙක් නම් විතරක් ඔයා කෝල් එකක් දීලා බලන්න. එහෙනම් යාළුවනේ මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මම අදට මෙතනින් නතර වෙන්නම්. මතක ඇතුව ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවනේ පල්ලෙහා තියෙන බෙල් එකේ ලකුණ ඔබන්න එහෙම ඉබ්බොත් එහෙම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට මේ වීඩියෝ එක බලා ගැනීම හැකියාව තියෙනවා.